ආයුබෝවන් made by Dinu YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මගේ වීඩියෝ එක බලන ඔයාලට රසම රස කෑමක් හදන විදිය වගේම දකුණු පළාතේ ගොඩක් බෞද්ධයින් සමරන කිරිපෝය අපි සැමරුවේ කොහොමද කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනට යමුකෝ අපේ වීඩියෝ එකට. හරි. මුලින්ම අපි කිරිය හදා ගන්න ඕනේ. ඒකට අපි මේ විදියට හාල් දිය දාලා හාල් දිය ඇරුණාට පස්සේ මේ වගේ හොඳට පිටිබැද ගන්න ඕනි කිරිය එක හදන්න. මොකද පිටිබැද ගත්තේ නැති වුණොත් අපේ කිරිය එක ඇලෙන්න බලනවා. හොඳට ඇලෙන්නේ නැතුව කැට කපන්න පුළුවන් වෙන්න අපි ඒකට හොඳට පිටිබැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ පොල් ගෙඩි 4ක කිරි අරගෙන ඒකට සීනි හකුරු දාගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ රස අනුව ලුණුත් දාගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරන්න ඕනේ පිටි ටික කිරි එකේ දිය වෙන්න. ඊට පස්සේ අපි මේකට සීනි උණු කරලා කැරමල් වෙන්න ඒකට නටුණු ලුණු වතුර දාගෙන සීනි පැණි එකත් හදලා මේ කිරි මිශ්‍රණයට අපි එකතු කරගන්න ඕනේ. මොකද එතකොට අපිට අපේ කිරි එකේ ලස්සන පාටක් එනවා. ඊට පස්සේ අපි මේ කිරි එක ලිපේ තියාගෙන නොනවත්වා හැඳි ගන්න ඕනේ. නැත්තම් පිටි අඩියට අල්ලලා කිරි එක කැටි ගිහිලා අපේ කිරි එකේ පදම එන්නේ නැතුව යනවා. ඒක හැඳි ගන්න අතරේ මම චූටි විස්තරයක් කරන්නම් අපේ කිරිපෝය ගැන. අපි මේ කිරිපෝය සමරන්න කලින් දවස් 2-3කට කලින් වගේ ඉඳලා හොඳට අපේ ගෙවල් දොරවල් සේරම පිරිසිදු කරගන්න ඕනේ. අපි අලුත් අවුරුද්දට ගෙවල් දොරවල් පිරිසිදු කරගන්නේ. අන්න ඒ විදිහටම හොඳට හැමදේම පිරිසිදු කරගෙන මේ වගේ පිරිසිදුවට අපේ කිරිය ටික අපි ලෑස්ති කරගන්න ඕනේ. චුට්ටක්වත් අපි මේවා කන්නේ නැහැ පූජාව තියෙනකන්. ඒ පූජාව තිබ්බට පස්සේ තමයි අපි කිරියවල රහ බලන්න ඕනේ. එතකන් අපි ලුණු ඒවා දැම්මට ඒ වගේ කිසිම රසක් බලන්නේ නැහැ. හරිම පිරිසිදුවට තමයි අපි මේ කිරිය එක හදන්නේ. ඒ වගේම කිරිය එක වගේම අපි කිරිබතුත් හදනවා. සමහරක් කට්ටිය නම් කොණ්ඩ කැවුම්, මුං කැවුම් ඒ වගේ දේවලුත් හදනවා. ඉතින් ඒක එක එක්කෙනාට පුළුවන් විදිහට ඒ වෙලාව අනුව තමයි මේ දේවල් ලෑස්ති කරගන්නේ. හරි දැන් මේ අපේ කිරිය එකේ පදම ටිකක් පාට වෙනස් වෙලා හරියාගෙන එන්නේ. තාම මේක මදි. මේක ගොඩක් වෙලා හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට දිගටම පතු ගාගෙන යනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ රට කජු බෙදලා ඒ බෙදපු රට කජු ග්‍රෑම් 250ක් වගේ එකතු කරගන්න. ඒ වගේම රට ඉඳිත් ග්‍රෑම් 250ක් වගේ හොඳට ඇට සුද්ධ කරලා සෝදලා කෑලි වලට කපලා එකතු කරගන්න. ඒ වගේම අපි මේ දේවල් එකතු කරගන්නේ අපේ මිශ්‍රණයේ අපි මුලින් තිබ්බ පාටට වඩා තද පාටකට හැරිලා මේ වගේ හොඳටම මිශ්‍රණය ඝන වුණාට පස්සේ අපිට ඒක තේරෙනවා අපේ පතු ගන්නකොට අතට බර ගතියක් දැනෙනවා හොඳට. එතකොට තමයි අපි මේ දේවල් එකතු කරගන්නේ. ඒ එකතු කරගෙනත් හොඳට පත්තෙන් පතු ගන්න. ඊට පස්සේ මේකේ පදම ගොඩාක්ම හරියාගෙන එන වෙලාවට අපිට පත්ත පාවිච්චි කරන්න බෑ. මේ වගේ ප්ලාස්ටික් පිඟානකින් තමයි කරන්න ඕනේ. ප්ලාස්ටික් පිඟාන දෙකක් වගේ තියාගන්න. එකක් රත් වෙනකොට ඒක වතුරට දාලා අනිත් ප්ලාස්ටික් පිඟාන අරගෙන ඒකෙන් මේ වගේ ඒක හොඳට පෙරලා ගන්න ඕනේ. අඩිය අල්ලන්නේ නැති වෙන්න. දැන් අපේ මිශ්‍රණයේ පදම හරි. ඊට පස්සේ අපි මේ වගේ බා ගන්න ඕනේ මේක. අපි කලින් මේසෙකට කෙසෙල් කොළ එහෙම අතුරලා එතන හදාගෙන තියෙන්නේ. දැන් මේ විදිහට අපි මිශ්‍රණයේ කෙසෙල් කොළ උඩට දාගෙන හොඳට තුනී කරගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට තුනී කරගන්න කෑලි කපන්න පුළුවන් වෙනකන්. ඒ වගේම හොඳටම නිවෙනකම් මේකේ කෑලි කපන්න යන්න එපා. හොඳටම නිවුණාට පස්සේ ඔයාලට කැමති ප්‍රමාණයකට කෑලි කපා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට ලෑස්ති කරගන්නවා කිරිබත් එක හදන්න. මොකද කිරි එක වගේම කිරිබතුත් අපි මේ පූජාවට තියෙනවා. ඒක නිසා දැන් මේ වෙලාවේ නම් අපේ අම්මා තමයි කිරිබත් එක හැදුවේ. මම මේ වැඩේ කරන නිසා කිරිබත් එකත් හදලා අපි ඒක කිරිබත් එකත් තැටියකට දාලා කැට කපා ගන්න පුළුවන් විදිහට ලස්සනට තුනී කරගත්තා. මේ තීන්නේ හැම හදාගත්තු කිරිබත් එක
දැන් මම කරන්නේ මේකේ කැට කපා ගන්න එක. මොකද පූජාව තියන්න ඕනේ. අපි රෑ තමයි මේ වගේ කිරි පූජාව තියන්න අරගත්තේ. සාමාන්‍යයෙන් රෑ 7ට කලින් වගේ අපි පූජාව තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි මම නම් ආසම වෙලා වෙන්නේ. Do you hear that? My sanity about to break. මේ විදිහේ ලෑස්ති කරගත්ත පූජාව අපි මේ පෙනලා තිනවා වගේ ගොක්කලතු වලින් යහනක් හදාගෙන ඒක අපේ ගෙදර එළියේ දොර ගෙට ඇතුළේ වෙන දොර ඉස්සරහින් මේ වගේ හදාගෙන අපි පූජාව තියෙන වෙලාවට මේ වගේ මල් අපි හදාගත්තු කිරියා කිරිබත් වගේම මේ වගේ පහනක් පත්තු කරලා හඳුන් කූරු ගහලා අපි දෙවියන්ට මේ පූජාව පූජා කරනවා. ඉතින් මේ පූජාව කරලා අපි ඉල්ලන්නේ අපි හැමෝම ආරක්ෂා කරලා දෙන්න කියලා. සමහර අය මේ දේවල් විශ්වාස නොකරන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් ඒක හරිය සුන්දර අත්දැකීමක්. දැන් තියෙන්නේ මං ආසම වෙලාව. ඒ තමයි අපි හදාගත්තු කිරියා මේ වගේ සාලේ පැදුරක් කෙලලා ගෙදර හැමෝම එතන වාඩි වෙලා හැමෝටම කෙසෙල් කොලේ ගානේ එල්ලලා ගෙදර අම්මා තමයි මේ විදියට කිරියා කිරිබත් කෙසෙල් ගෙඩි බෙදන්නේ. ඊට පස්සේ ඉතින් තින්නේ හැමෝම එක එකතු වෙලා ඉඳගෙන කන්න. ඇත්තටම මේ වගේ දවස් එන එක කොච්චර හොඳද? ගෙදර හැමෝම එකට එකතු වෙනවා. එකතු වෙලා අපි මේ හදාගත්තු මේ පූජාව මේ විදිහට රස විඳිනවා. ඇත්තටම අපේ ජීවිතේට මේ හැමදේම ගොඩාක් ලස්සන මතකයන්. ඒ වගේම කියන්න ඕනේ මේක දකුණු පළාතට තමයි ගොඩාක්ම ආවේනික වෙලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න.